විශේෂ මුදල් අමාත්‍යාංශ අපි ලේකම්තුමා ඇතුළු නිලධාරි මණ්ඩලය විශාල වෙහෙසක් දරනවා මේ මම තන එතුමා මහින්ද සිරිවර්ධන මැතිතුමා ඉතා වෙහෙසක් දරනවා. මම දැන් ඉතාමත් සමහර අවස්ථාවල විශාල බෙහෙත් අහුරක් බොමින් තමයි එතුමා වැඩ කරන්නේ. ශරීර මම එතුමා ගැන කියන්නේ එතුමාට හොඳ නිසා මම කියන්නේ. එහෙම විශාල ලෙස වැඩ කරමින් තියෙනවා. විශාල රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයක් වැඩ කරනවා. අපි අමාත්‍යාංශවල වැඩ කරන සංස්කෘතියත් වෙනස් කරලා තියෙනවා. අපි ඒගොල්ලෝ කතා ගැඳවනවා. අපේ අදහස කියනවා, ඔවුන්ගේ අදහස කියනවා. අපි අතර සංවාදයක් වෙනවා. අපි හොඳ දේ තෝරාගන්නවා. මට එක ප්‍රධාන නිලධාරි මහත්මයෙක් කිව්වා බදු පිළිබඳ එක කාන්ත නිලධාරිනියක් දීර්ඝ කාලයක් සාකච්ඡාවලට ඇවිල්ලා තිනා කිව්වා. පළවෙනි දවසේ කතා කරේ මේ සාකච්ඡාවේ කිව්වා. අපේ පාලනයන් තිබුණේ අනිත් අයට ඉඩ නොදෙන කාලනේ. සියල්ල දත් අනේකා යට කරන ඒ රශ්මි කදම්බට යට වෙච්ච පාලනයන් තිබුණා. අපි එහෙම නෙවෙයි අපි හදලා තියෙන ඉතාමත් හොඳ සංවාදශීලී තත්ත්වයක් හදලා තියෙනවා. අපි හැම යෝජනාවක්ම අපි කතා බහ කරනවා. අපි අපිට තියෙන අදහස කියනවා. අපි ඔවුන්ගේ අදහස ගන්නවා. අපි දෙගොල්ලොම එකඟ තැනකට එනවා. මොකක්ද අපි කළ යුතු දේ කියලා. එහෙම සංස්කෘතියක් අපේ රටට ඕන. හැම වෙලාවම රටක් ඉස්සරහට යන්නේ තනි පුද්ගලයන්ගේ තීන්දුව මත නෙවෙයි. රටක් ඉස්සරහට යන්නේ සාමික තීන්දුව මත. මතක තියාගන්න. තනි පුද්ගලයන් ලෝකේ වෙනස් කරපු යුගය දැන් අවසන් වෙලා තියෙනවා. ලෝකෙ ඉස්සරහට ගමන් කරමින් තියෙන සාමික තීන්දුව මත. ඒ නිසා අපි අමාත්‍යංශ මේ හැම අමාත්‍යවරයෙක්ම දන්නවා. අපි හැම ආණ්ඩුවේ හැම තැනකම අපි සමහරට මීටින් ටිකක් වෙලා යනවා. අපි තා හොඳින් සංවාද කරනවා. අපි උන්නත පටවන්නේ නෑ. උන්ගේ අදහස ගන්නවා. අපේ අදහස අහනවා. හොඳ දේ අපි තෝරගන්නවා. ඒ නිසා අපි ඔක්කොම එකට මුදල් අමාත්‍යංශ දේශපාලන අධිකාරිය අපි ඔක්කොටම මේක මෙහෙමින් තිබෙනවා. ඒ වගේම මහා බැංකුව අධිපතිතුමා විශාල වෙහෙසක් දරනවා. අපේ උද්දමනය පොලි අනුපාතික ඊට පස්සේ විනිමය අනුපාතික ඒ කියන්නේ මොනිටරින් පොලිසිය ඉතාමත් ශක්තිමත් පවත්වාගෙන යන එතුමා වෙහෙසක් දරනවා. ඒ සඳහා විශාල කාර්යයක් උන් විසින් කරනවා. එන හැම දිනාටම බේන් මිස්සිතු ඇත්තටම අපි මිස්සිතු කරගත යුතු කාර්යයක්. මම ඔවුන්ට ඉස්සිතු කරන්න නෙවෙයි. අපි ඔක්කොම එකතු වෙලා මේ කාර්යය කරන්න වෙහෙස ධර්මෙන් තිබෙනවා. ඒ නිසා ඒ සංස්කෘතිය අපේ රටට අපි නිර්මාණය කිරීම සඳහා වෙහෙස ධර්මෙන් තිබෙනවා. ඉතින් අපි හැම දිනාම මේ අවස්ථාව ඒක කරගෙන අපි ඉස්සරහට යමු. ඉතින් ඒ නිසා අවසන් වශයෙන් මේ විවාදයේ දීර්ඝ කාලයක් පැවැත්ුණා. ඒ විවාදයේදී බොහෝ අය අදහස් ඉදිරිපත් කරා. ආරම්භයේදී කිව්වක මම මේ ස්ථාවරේ නම් ඉන්නවා. සමහර අය වේදනාවෙන්, සමහර අය කෝපයෙන්, සමහර අය සාධනෙලි සදාත් ඉදිරිපත් කරා. එහෙම අදහස් කරන අපි ගරු කරමි. එහෙනම් අපි නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු කතානායක.